සමන්ත චක්කවාලේසු ආත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයම් බදන්තා ධම්මස්සවෙන කාලෝ අයම් බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕවදෙය්‍යානුසාසෙය්‍ය අසම්බාච නිවාරයේ සතං හිසෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, තුන්ලොවක් සනසාලූ වදාළ අප තථාගතයන් වහන්සේ විසින් චිත්ත වග්ගයේ පණ්ඩිත වග්ගයේ දේශනා කරනු ලැබූ ඊටාම වටිනා ධර්ම පාඨයකුයි මා ඉහතින් සඳහන් කළේ. පින්වතුනි, වෙසක් පුර 15ක් පොහෝ දිනට සමගාමීව පවත්වනු ලබන මේ ධර්ම දේශනාව ඊටාම වැදගත්. වෙසක් පොයත් අපි හැම දිනාටම වැදගත් දිනයක්. ඒ තමයි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ තුන්ලොවටම ගුරුවරයෙක් හැටියට ලෝකෙට ඉපදීමත්, ඒ වගේම බුදු බව ලැබීමත්, පිරිනිවන් පෑමත් කියන තෙමඟුල සිදු වුණු දිනයක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. උන්වහන්සේලා ලෝකයට පහළ වුණේ ලෝකවාසීන් ජාති ජරා මරණ ආදී දුක්ඛ ස්කන්ධයකට මුහුණ දීලා තියෙනවා. ඒ දුකින් මුදවා ගන්න නිවැරදි මඟ, එහෙම නැත්නම් හිතන පිළිවෙල නිවැරදි කරගන්නේ කොහොමද කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරන්නයි ලෝකෙට පහළ වුණේ. උන්වහන්සේලා බලාපොරොත්තු වුණේ නැහැ කිසිම කෙනෙකුගෙන් දානි ටිකක්වත්, වැඳුම් පිදුම්, ගෞරව සම්මාන මේ කිසිවක් බලාපොරොත්තු වුණේ නැහැ. උන්වහන්සේලාගේ එකම අභිප්‍රාය අරමුණ හැටියට තිබුණේ මේ සත්වයා නැවත නැවත ඉපදෙන්නේ එක කාරණයක් නිසා. ඒ තමයි ඇස කන නාසය දිව ශරීරය කියන අරමුණු වලින්, ඉන්ද්‍රියන් වලින් අරමුණු ලබා ගන්නවා. ඒ ලබා ගන්නේ ලෝකේ තියෙන අරමුණු. වර්ණ, ගන්ධ, රස, ඕජා. වර්ණ, ගන්ධ, රස, ඒ වගේම පහස හා මනෝ ධර්මයක්. මේ ඉන්ද්‍රියන් හයෙන් ගන්නා වූ අරමුණු
ලෝකේ තියෙන ඒවා අපි හොඳයි කැමැති ප්‍රියයි කියලා උපාදාන කරගෙන තියෙනවා. එලෙස අල්ලාගෙන උපාදාන කරගෙන තියෙන නිසා අපි ලෝකේ නැවත උපාද කරවනවා. ඒ තියෙන රසයට අපි ගිජු වෙලා තියෙන නිසා ජීවිතේ දුක අපට තේරෙන්නේ නැහැ. ඒක හරියට උපමාවට කියනවා නම් ගොන් කරත්තේ ගොන්නු දෙන්නෙක් බැඳලා ඉන්නවා. ඒ දෙන්නා ඉදිරි පිටින් පිදුරු උණ්ඩයක් එල්ලලා තියෙනවා. ඒ පිදුරු උණ්ඩිය කෑමට තියෙන කැමැත්තට ගොන් කරත්තේ අදිනවා. ගොන් කරත්තේට පටවලා තියෙන කිලෝ දහස් ගානක බර දැනෙන්නේ නැහැ, හිතන්නේ නැහැ. අර පිදුරු වලට තියෙන කැමැත්ත නිසා. ඒ වාගේ අරමුණු වල තියෙන ආස්වාදනීය ගතිය නිසා එහි තියෙන ආදීනව බව තේරෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. එහි තියෙන ආදීන ගතිය තමයි ජරාවටපත් වෙනවා, දිරනවා. ඒ වගේම මරණයටපත් වෙනවා. ඒ අරමුණු නිසා ශෝකය ඇති වෙනවා. ඒ තමන් ගන්නා වූ අරමුණු පුජ්‍යලිය හැටියට, සත්වය හැටියට ගන්නා වූ අරමුණු ලෙඩ වෙනවා. ඒවාට දසදහස් ගණන් වියදම් කරන්න සිද්ධ වෙනවා. මේ සියල්ල අවබෝධ වෙන්නේ නැහැ. අර අවිද්‍යාවේ තියෙන භයානකකම නිසා. මනුලව කියන්නේ සුගතිගාමී ලෝකයක්. දුක බොහොම අඩුයි. ඒත් රෝහල් වලට ගියාපුවාම වයෝ වෘද්ධ පින්වත් පිරිස් ඉන්න ඒ තැන් වලට ගියාපුවාම ඒ අයගේ තියෙන දුක්ඛිත භාවය හොඳට පේනවා පින්වතුනි. ඔය අපට පේන්නේ දුකේ ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. പ്രേත ලෝකය, නිරය ආදී තැන්වල විඳින්නා වූ දුක් අපට තේරෙන්නේ නැහැ කියන එක භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. එක්තරා රජ කෙනෙක්, අම්බස්සර කියලා රජ කෙනෙක් හිටියා ලිච්ඡවී රාජධානී. මේ රජතුමා නිරන්තරයෙන් වේදි සංචාරයේ ගමන් කරනවා. තමා ගැන ගුණදොස් මොනවද තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න ජනයාගෙන්. මේ යනකොට සොහොන ළඟිනුත් යනවා. දිනක් යනකොට සොහොනේ තමන් දඬුවම් දුන්නු තරුණයෙක් උලක ඉන්නවා. ඒ උලේ දින දෙකක් තාම මැරිලා නැහැ. කවුදෝ කෙනෙක් මැරෙන්න එපා කියනවා ඇහෙනවා. පේන්න නැහැ. රජතුමා කියනවා පේන්න එන්න කියලා. ස්වාමීනි මම දෙවි කෙනෙක්, නමුත් මට පේන්න එන්න බෑ. ඇඟේ ඇඳුන්නේ නැහැ. කාරණය තමයි පෙර මනුලොවදී විනෝදෙට කෙනෙකුගේ ඇඳුම් වගේක් හොරකම් කරලා ළමා වියේ. ඒ අකුසල කර්මයට එයාට දිව්‍ය ආත්මය ලැබුණට ඇඳුන්නේ. ඒ දිව්‍ය ආත්මය ලැබලා ඉන්නේ මේ උලේ ඉන්න තරුණයාගේ බාප්පා. එයා බොහොම ගුණ යහපත් කෙනෙක් හැටියට මනුලොව හිටියා කඩයක් දාගෙන. හැබැයි මේ තරුණයා
හොරකම් කරන කෙනෙක් ඒ රත්තරම් බඩු හොරකම් කරගෙන ඇවිල්ලා මේ කඩේ බාප්පා දන්නෙත් නැතුව තනක හංගලා රාජ පුරුෂයෝ ඇවිල්ලා මේ අය අත්අඩංගුවට අරගෙන අර බාප්පගේ බෙල්ල කැපුවා මේ තරුණයා උල තිබ්බා බාප්පා ඕපපාතිකව බෙල්ල කපනකොටම දෙවියෙක් වුණා මොකද ධාර්මික වැඩපිළිවෙලක හිටපු නිසා පෙර කර්මයකටයි බාප්පට බෙල්ල කැපෙන්න උනේ මෙයා තමයි ඇවිල්ලා මේ පුතාට කියන්නේ පුතේ මැරෙන්න එපා ඉතින් රජ්ජුරුව අහනවා ඇයි මැරෙන්න එපා කියන්නේ රජතුමනි මෙයා මරණයට පත් වෙලා ස්ථීරවම ඉපදෙන්නේ නරකයේ කළ අකුසල් වලට නරකයයි මේ අවස්ථාවයි සංසන්දනය කළොත් උපමාවකින් කියවන්න පුළුවන්නේ මේ දැන් උලක දින දෙකක් බඩවැල් ආදිය හිල් කරගෙන ඇතුළට මේ උල ගිහින් තිබුණත් මෙයා දැන් නරකයේ දුක් එක්ක බලනකොට ඉන්නේ මෙයා දිව්‍ය ලෝකේ ඔන්න පින්වතුනි බලන්න නරක ආදී තැන්වල තියෙන දුක මෙන්න මේවා බුදු ඇසිනොත් බෝසත් අවදියේ පෙරුම් පුරන කොටත් අභිඥා ලබලා දිව ඇසින් දිව කනින් දැකලා තියෙනවා මේ සතර අපාය ආදී තැන්වල සත්වයා දුක් විඳින හැටි ඒක එලෙසමයි වෙනස් කරන්න බෑ තමන් නරක කළොත් නරකට යනවා හොඳ කළොත් හොඳට යනවා නරක දේවලට ඉපදෙන ස්ථාන හතරක් තියෙනවා ඒ තමයි යක්ෂ ප්‍රේත තිරිසං හා නරකය හොඳ දේවලට ඉපදෙන තැන් මනුලොව හා දිව්‍ය ලෝකවල එහෙමනම් මේ පින්වතුන් මේ විදිහේ නරක දේවල් කරන්නෙත් හොඳ දේවල් කරන්නෙත් අවිද්‍යාව පදනම් වෙලා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හොඳ දේ කළත් ඉපදෙනවා ඒ ඉපදුණු තැන්වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය පේන්නේ සත්වයාට නැවත නැවත කාමච්ඡන්දයෙන් යුතුව අරමුණු පරිහරණය කරනවා ඒ නිසා එයා ගිහිල්ලා ආයේ යනවාර සතර අපාය ආදී තැන්වල කාටත් පොදුයි මේ ධර්මතාවය ඒක වලකාලන්න බෑ පින්වතුනි එහෙමනම් මේ නරක ආදී තැන්වල ඉපදීම තුල Tamanට අති දීර්ඝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මෙන්න මේ වාගේ මේ ආදීනව දුක්ඛිත භාවය භයානකකම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න සම්මා දිට්ඨියෙන් ඉගැන්වුවේ ඒකයි එහෙම නැත්නම් හිතන ක්‍රමේ නිවැරදි කරගන්න වටහා ගන්න කියන එක තමයි මේ ඉගැන්වුවේ ඒ කියන්නේ තමන් ආසා කරන ಜಾති, ද්වේෂ කරන ಜಾති සියල්ලගේ සත්වයක්වත් පුජ්‍යලයක්වත් එහෙම නැත්නම් ගස් කොළන්වත් ඉරහඳ තාරකාවක් නැහැ ඒ වගේ. එහි අභ්‍යන්තර ක්‍රියාවලිය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහි පිහිටීම ඇති කරලා තියෙන්නේ පඨවි ආදී ධර්මයන්ගේ මූලිකත්වයෙන් ඒවා ඇති කරලා තියෙන්නේ. ඒ සියල්ල අනිත්‍යයි. ඒ සියල්ල දුකටපත් වෙනවා. ලෝකේ තියෙන ඕනෑම දෙයක් Taman අතට අරගෙන කලක් බලාගෙන ඉන්න. ජීව වෙන්න පුළුවන්, අජීව වෙන්න පුළුවන්. බලාන ඉන්න එහි තියෙන දිරුමේ ස්වභාවය. යකඩයක් නම් යකඩ කැබැල්ල දිරලා පිංගතුනේ කුඩු වෙන තැනකට එනවා කලකදී මොන තරම් ශක්තිමත් එකක් වුණත් මෙයයි ඇත්ත తත්වය මොන තරම් රස ආහාරයක් වුණත් ඒක කලක් යනකොට දිරලා එහි
විකෘති ස්වභාවයන් ගොඩාක් දකින්න ලැබෙනවා. එහි විකෘති ස්වභාවයන් ගොඩාක් දකින්න ලැබෙනවා. ඒ අර අනිත්‍ය ධර්මය තමයි දකින්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේවා කියා දෙන්නයි ලෝකයට ආවේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ට අනිකුත් ගරු නම්බු නාම තනතුණු තානාන්තර මේ කිසිවක් උන්වහන්සේට ඕන කළේ නැහැ. ඒවා අගය කළෙත් නැහැ. අංගුලිමාල ආලවක ආදී ඒ අය ළඟට ගියාපුවාම ඒ අය කිසිම විදියකින් මිහිරි භාෂාවකින් ආමන්ත්‍රණය කළේ නැහැ උන්වහන්සේට. උන්වහන්සේ ඒවා දන්නවා යනකොටත් උන්වහන්සේට ඕනකම තිබුණේ ඒ අයට නිවැරදි වැටහීම ලබා දෙන්න. ඒ නිවැරදි වැටහීම නොතිබීම නිසා අනවබෝධය නිසා තමයි අර මහා විපත්තිකර ඔවුන්ට විපත්තිකර ජාතිත් සමාජයට විපත්තිකර දේත් කරන්න පුරුදු වෙලා හිටියේ. සමස්ත ලෝකේම ඕකයි තියෙන්නේ. යමෙක් අතින් යම්කිසි වරදක් සිද්ධ වෙනවා නම් ඒ වෙන කාරණයක් නිසා නෙවෙයි, නිවැරදි අවබෝධය වැටහීම නැති නිසාමයි ඒක කෙරෙන්නේ. ඒ නිසා අප අනුකම්පා කළ යුතුයි. හරියට මවෙක් පියෙක් නොවැඩුණු පුංචි දරුවෙක්ගේ මොනතරම් වැරදක් බරපතල වැරදක් දුටුවත් අත්හැරලා දානවා වාගේ අත්හරින්න පුළුවන්. මේ සමස්ත සමාජයේ සියලු මිනිස්සුයෝ මොනතරම් කඳ බඩ අතින් ලොකු මහතව හිටියත් මානසික අතින් පුංචි දරුවෝ නොවැඩුණු බුද්ධිය බොහෝම පිරිහිලා තියෙන්නේ. එම නිසා ඔවුන් අතින් සිදුවෙන වැරදි මොනතරම් බරපතල එකක් වුණත් අර පුංචි දරුවන්ගෙන් මොනතරම් වැරද්දක් සිද්ධ වුණත් අත්හැරිය යුතුයි කියන පරම අරමුණෙන් ඉන්නවා වාගේ අපිත් කටයුතු කළ යුතුයි පින්වතුනි. මේ සමාජයේ කෙලෙස් වලින් ලෙඩ වෙච්ච පුංචි වෙච්ච මිනිස්සුયો ගැන. ඉතින් බුදුහාමුදුරුවෝ ආන්න එහෙමයි කටයුතු කළේ මේ මනුස්ස වර්ගයා කෙරේ. අන්න එම නිසා කෙලෙස් වලින් ලෙඩ වෙච්ච කෙලෙස් වලින් පුංචි වෙච්ච සත්වයාගෙන් කිසිම ගරු නම්බුවක් නොලබා සේවය කරන්නයි පැමිණියේ. හරියට නිකන් වෛද්‍යවරයා පිස්සන් කොටුවට ගිහින් බෙහෙත් කරනවා වගේ. පිස්සන්ගෙන් කිසිම මානසික රෝගියන්ගෙන් කිසිම හොඳක් බලාපොරොත්තු වෙන්නේ සමහර විට ගුටි බැට බැනුම් එන්නේ පින්වතුනි. එවැනි කල්පනාවෙන් යුතුවමයි වැඩ කළේ. එම නිසා මේ පින්වත් පිරිස ඕන්න ඔය පැත්ත තේරුම් අරගෙන බුදුහාමුදුරුව අපට හිතන පිළිවෙල නිවැරදි කරලා දෙන්න ඇවිල්ලා ඉන්නවා. අපි උන්වහන්සේගේ ධර්මය නිවැරදිව පරිහරණය කළ යුතුයි, පරිශීලනය කළ යුතුයි කියන තැන ඉන්න ඕනේ. මේ වාගේ සත්පුරුෂයෝ ශ්‍රේෂ්ඨයෝ ඕව දෙය්‍යානුශාසෙය ඕදන් දෙනකොට අසබ්භාච නිවාරයේ සතං හිසෝ පියෝ හෝති. සත්පුරුෂයා ගුණධර්ම අඳුරන්නා අවබෝධයක් ඇත්තා මිහිරි දේ හැටියට සලකලා ගන්නවා. අසතං හෝති අප්‍රියෝ. අසත්පුරුෂයාට ඒවා අප්‍රියයි, දොස්බස් කියනවා කරනවා, නිගා කරනවා. ඒක තමයි ඇත්ත. අසත්පුරුෂයා කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න ගුණයෙන් වැඩිලා නැහැ, ගුණ වෘද්ධ නැහැ ඒ අය. ඥාන වෘද්ධ නැහැ, ඥානයෙන් වැඩිලා නැහැ. සීල වෘද්ධ නැහැ, සීලයෙන් වැඩිලා නැහැ. ඒ ඇත්ත බොහෝම අසරණ මානසික තත්ත්වවලට පත් වෙලා ඉන්නේ. ඒත් අනවබෝධය නිසා නොවැඩුණු නිසයි මේවා කෙරෙන්නේ කියලා ඒවා කිරීමෙන් ඇති කරගන්නා වූ අකුසලය කිසිසේත් අඩු වෙන්නෙත් නැහැ, විපාකය වෙනස් වෙන්නෙත් නැහැ. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ලෞතර බුදුහාමුදුරුවන්ගේ යුගයේ
උදේනි කියලා රජ කෙනෙක් වාසය කළ කුසබෑ නුවර. මේ කුසබෑ නුවර මේ රාජ්‍යයේ කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා 12 නමක් කොසඹෑ නුවර ආසන්නයේ කැලෑවක සුවසේ වැඩ ඉන්නවා. මේ රජතුමාට හිටියා උත්තර කියලා ඇමතියෙක්. එයා හිටියේ කර්මාන්ත සංවර්ධන ඇමති හැටියට. රජ්ජුරුවෝ මෙයාට පවරලා තිබුණා අම්බලන් හදන්න, සමිතිශාලා හදන්න, පොදුවේ මිනිස්සුන්ට එක් රැස් වෙලා විනෝද වෙන්න තැන්, උයන් ආදී තැන් හදන්න. ඒ වගේම කාර්යාල හදන්න, ඒ ප්‍රදේශවල බලබලා ඒ විදිහේ වගකීමක් පවරලා තිබුණා. ඒ කාලේ වැඩිපුර ලී දඬු පාවිච්චි කළා. මෙකල මේ සිමෙන්ති ආදී දේවලට වඩා. ඒ ලී දඬු කපා ගන්න කැලෑවලට යනවා පිරිස අරගෙන. ඔය යනකොට මේ කොසඹෑ නුවර ඒ රහතන් වහන්සේලා වැඩ ඉන්න කැලෑවට ගිහිල්ලා මේ උත්තර ඇමතියාට බණ අහන්න ලැබෙනවා. ආරාධනාවක් ලැබෙනවා මේ කාශ්‍යප හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට ඇමතිතුමාගේ ගෙදරට වඩින්න දානෙට කියලා. දානෙට වැඩපුවාම තමන්ගේ හිතමිත්‍රයෝ ඥාති සමූහයා ගම්වාසී රටවාසීන්ට එන්න කියනවා මේ දානයට සහභාගී වෙන්න. මෙතෙන් සිට පිරිස පැහැදීලා ඒ ඇමතිගේ ගෙදර ඇතුළු නොයෙක් ගෙවල් වලට දානෙට දිනපතා වඩින්න කියනවා. වැඩි පිරිසගේ යහපත පිණිස කාශ්‍යප හාමුදුරුවෝ පිරිසත් එක්ක දිනපතා වඩිනවා දානෙට. නිරන්තරයෙන්ම ඇමතිගේ ගෙදරට එනවා. ඇමතිගේ මව පුදුම විරුද්ධකමක් මේ දන් දෙනවට. ඇමතිගේ මව ශාප කරනවා කොහොමද? නුඹලා මේ දන් දෙනවා, උඹලට ඊළඟ ආත්මේ මේවා ලැබියන් ලේ වෙලා කියලා කියනවා. මරණයට පත් වෙනවා කලකදී අර මෑණියෝ. එයාට හම්බෙනවා කණ්ඩ ගියාපුහාම, බොණ්ඩ ගියාපුහාම ලේ ලැබෙන්නේ ආහාරයට ගන්න බෑ. අවුරුදු 55ක් කුසගින්නේ පිපාසයේ ඇඳුම් නැතුව දුක් විඳිනවා. මේ මනුස්ස ලෝකේ ඉන්නකොට එක දෙයක් විතරක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ තමයි මොනර පිල් ටිකක් පූජා කරලා තියෙනවා. ආන් ඒකට ඇයට දිග කොණ්ඩයක් ඒ ලෝකේ ලැබිලා තියෙනවා, ප්‍රේත ලෝකේ. කම්මං සත්තේ විභජති. කර්මය සාධාරණව සත්‍යයට අනුව විභජනය කරනවා, බෙදලා දෙනවා. බෙදලා දුන්නා පින්වතුනි. අර පරිත්‍යාග කරපු එකට කොණ්ඩයක් ලැබුණා. අනික් ඒවා සියල්ලට විරුද්ධ වුණු නිසා ඇඳුනුත් නෑ. ආහාර පාන හැටියට ගණ්ඩ යන ඒවා සියල්ල ලේ වෙනවා. කුසගින්නේ දුක් විඳිනවා. බලන්න තමා වගා කරපු දේ තමාට අනික් අතට කපා ගන්න ලැබිලා හරියට පාරා වලල්ලක් තමා කරා එනවා වාගේ අනිත් අයට ගැහුවොත් පාරා වලල්ලකින් තමන්ගේ ඇඟට නැවත එනවා හැරිලා. ආන්න ඒ වාගේ තමාටම දඬුවම් ලැබෙනවා. මේ හිත කියන්නේ හරි පුදුම එකක්. ඒකට විරුද්ධ වුණොත් එහෙම විරුද්ධව කටයුතු කළාට දඬුවම් ලැබෙනවා. ඒකට හිතවත්ව කටයුතු කළොත් ඒ හිතවත්ව කටයුතු කළාට සැප සම්පත් ලැබෙනවා. හිත කියන්නේ හිතූ පැතූ සම්පත් ලබලා දෙන මාණික්‍ය රත්නයක්.
ඒ මැණික පාවිච්චි කරන්න ඥානවන්ත විය යුතුයි. ආවට ගියාට ඒක පාවිච්චි කරගෙන බෑ. ඉතින් අර මෑණියෝ වැරදි ආකාරයට පාවිච්චි කළා. රේවත කියලා මහා රහතන් වහන්සේ කෙනෙක් ඔය ගංගානම් ගංගායිනි වැඩ ඉන්නවා. මේ මෑණියෝ යනවා ප්‍රේත මව හැටියට ගිහිල්ලා වඳිනවා. සම්පූර්ණ ඇඟ අර කොණ්ඩෙන් වහගෙන ගිහින් ස්වාමීනි මට කන්න මොකුත් බොන්න මොකුත් දෙන්න. හාමුදුරුවෝ කියනවා ඕන් ගඟේ වතුර තියෙනවා බොන්න මෑණියනි. ස්වාමීනි ඒවා බොන්න බෑ. ලේ වෙලයි මට පේන්නේ මා කළ අකුසලයට. මොකද්ද? මගේ පුතාලා දරුවෝ දන් දෙනකොට මා විරුද්ධ වුණා පුදුම විදිහට. ඒ විරුද්ධ වෙවි සාප කළා ලේ වේවා ඊළඟ ආත්ම භාවේ. ඒකේ දඬුවම හැටියට මට හම්බෙලා තියෙනවා ලේ වගේ පේන්නේ කණ්ඩත් බෑ බොන්නත් බෑ. ඒ ගමන මේ රේවත හාමුදුරුවෝ පින්වතුනි මහත් කරුණාවෙන් යුතුව ගිහිල්ලා පිණ්ඩපාතේ වැඩලා දානේ පූජා කරලා රහතන් වහන්සේලාට ප්‍රාර්ථනා කරනවා පින් දෙනවා මේ මෑණියන්ට. එතකොට දිව බොජුන් ලැබෙනවා. සොහොන් කොත්වලට ගිහින් දේහවල් ඔතලා තිබුණු ඒ රෙදි කැබලි අරගෙන හොඳට හොදලා මහලා සිවුරු සකස් කරලා හාමුදුරුවරුන්ට පූජා කරලා පින් අනුමෝදන් කරනවා. අර මෑණියන්ට ඊළඟ ආත්මේ ඊළඟ භවයේ ඒ භවයේම പ്രേත භවයේම දිව සලු ලැබෙනවා. දැන් හොඳට ආහාර දැන් හොඳට ඇඳුම් ලැබුලා. බලන්න පින්වතුනි පින් දීමේ වටිනාකමත් මේ තුලින් තේරුම් අරගන්න මේ පින්වතුන්. එයින් තමන්ගේ අම්මා තාත්තට ඥාතීන්ට මොනතරම් යහපතක් සිතක් සැලසෙනවද? අර මවට අවුරුදු 55ක්ම ආහාර නැතුව දුක් විඳින්න සිද්ධ වුණා. ඔය විදිහම තව කතාවක් තියෙනවා. සරියුත් හාමුදුරුවෝ කැලෑවේ සක්මන් කරමින් ඉන්නකොට പ്രേත මමක් ඇවිල්ලා වැඳලා කියනවා පුත මට කන්න දෙන්න අඳින්න දෙන්න. මට ආහාර පාන නැහැ අවුරුදු ආත්ම භාව 5ක්ම මා නුඹේ අම්මා. මේ ආත්මේ සිට ආත්ම භාව 5කට පෙර ඔබ රජ්ජුරු කෙනෙක්ගේ පුතෙක්. ඒ රජ්ජුරුවන්ගේ බිරිඳ මම. ඒ පුතාගේ මම ලොකු වැරැද්දක් කළා. ඒ පියතුමා දන් දෙනකොට මා විරුද්ධ වුණා. ඇඳුම් දෙනකොට ආහාර දෙනකොට විරුද්ධ වුණා. ඒ නිසා මා പ്രേත ලෝකේ උපන්නා. ආහාරවත් ඇඳුනුත් මේ ආත්ම භාව 5ම නැහැ. කර්ම බලෙන් මා ජීවත් වෙනවා. කර්මයෙන්ම දඬුවම් දීලා මා වගා කරපු දේ මටම අනික් අතට පාරා බලල්ලක් වෙලා. දැන් බලන්න පින්වතුනි මොනතරම් භයානකද කියලා. තමා සකස් කළ අවිද්‍යාවෙන් සකස් කළ සංස්කාරයෝ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදයේ තත්ත කතමේ අවිද්‍යා පත්‍ය සංකාරා. තත්ත කතමේ අවිද්‍යා පත්‍ය සංකාරා කියන්නේ අවිද්‍යාව නිසා කුමද්ද මේ සංස්කාර කියලා කියන්නේ. පුඤ්ඤාභි සංස්කාරෝ අපිඤ්ඤාභි සංකාරෝ ආනිඤ්ඤාභි සංකාරෝ කාය සංකාරෝ වචී සංකාරෝ මනෝ සංකාරෝ. අන්න අවිද්‍යාව නිසා ඒ මව අපුඤ්ඤාභි සංස්කාරයි හදාගෙන තියෙන්නේ. හිතනුත් පැතුවා ද්වේෂ කළා සාප කළා. හිතනුත් ඒ මව්වරු දෙන්නාම දන් දෙනකොට ඒ වගේම වචනෙන් නිතර පැතුවා ලේ වේවා කියලා ප්‍රාර්ථනා කළා. කයත් ඊට අනුව කටයුතු වුණා. එහෙනම් අපුඤ්ඤාභි සංකාර කාය සංකාර වචී සංකාර මනෝ සංකාර 3 ආකාරයකින් සිද්ධ වුණා.
ඒකට ප්‍රතිවිපාක හැටියට අන්න අර දෙන්නාටම දඬුවම් විඳින්න ලැබුණා. දඬුවම් විඳින්න ලැබුණා. එහෙමනම් මේ පින්වතුන් තේරුම් අරගන්න ඕනේ මමත් ඒ කාර්යය gedara දොරේදී කරනවද කියලා පරීක්ෂා කරන විදර්ශනාව තියෙන්න ඕනේ. ඥානෙ තියෙන්න ඕනේ. බුද්ධිය තියෙන්න ඕනේ. තමන්ගේ හිතෙන් අපුඤ්ඤාභි සංස්කාර ලෝභ සිත් පහළ වෙනවද කියලා බලන්න 8ක්. තමන්ගේ හිතින් ද්වේෂ සිත් 2ක් පහළ වෙනවද කියලා බලන්න. තමන්ගේ හිතෙන් මෝහ සිත් 2ක් පහළ වෙනවද කියලා බලන්න. ඔන්න අපුඤ්ඤාභි සංස්කාර 12 ආකාරයකට සිද්ධ වෙනවා. වගා වෙනවා. ඒ 12 ආකාරයට මෝහ සිත් නම් කොහොමද? සැකය පහළ වෙනවා නම් ධර්මයේ පිළිබඳව, බුදුහාමුදුරුවෝ පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව පෙර ඉපදලා හිටියද මතු ඉපදෙනවද මේ කරන කුසල් වලට විපාක තියෙනවද කියලා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මේ විදිහේ සැක තියෙනවා නම් නිතර නිතර සැක කරනවා නම් කල්පනා වෙනවා නම් කාලා බීලා ජොලියෙන් ඉන්න ඕනේ. මේ තමයි නියම සපත කියා ඔය විදිහේ සැකසිත පහළ වෙනවා නම් ඔන්න අපුඤ්ඤාභි සංස්කාරවල මෝහ සිතක් මෝඩ සිතක් පහළ වුණා. පහළ වුණා. ඊළඟට තමන් ගන්නා වූ අරමුණු වල හිත පිහිටුවා ගන්න බැරුව උද්දච්ච බව නොසන්සුන් බව නිරන්තරයෙන් හට ගන්නවා නම් මානසික වශයෙන් සමහර විට රෝගී වෙනවා. ඔය නොසන්සුන්කම හැදිලා ඒවාට සමහර විට ડિප්‍රෙෂන් කියනවා, ස්ට්‍රෙස් කියනවා, මේ වගේ වචන දාලා තියෙනවා. ඒ තමයි පින්වතුනි මෝහසිතේ ලක්ෂණය. අධික මෝහය. ආන්ගේ මෝහසිත තමා තුළ පහළ වෙනවද කියලා තමාම පරීක්ෂා කරලා බලන්න. ඒවා එහෙම සිදු වෙනවා නම් වහා සත්පුරුෂයෙක් ළඟට ගොස් ඒ සත්පුරුෂයාගෙන් අහගන්න කොහොමද නිවැරදිව හිතන ක්‍රමය, ලෝකය පිළිබඳව, අරමුණු පිළිබඳව නිවැරදිව හිතන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ගිහිල්ලා. ඉගෙන නොගත්තොත් තමන්ගේ නොදන්නා ක්‍රම නිසායි මේ වැරදි වෙන්නේ කියලා කිසිම විදියකින් සමාවක් නැහැ. ඒක හරියට උපමාවට කියන පුංචි දරුවෙක් වසකුප්පියක් තිබිලා පැණි රසයි කියලා බොනවා. මේ අවබෝධය නැති නිසායි බීවේ කියලා එයාට ශරීරගත විස ශරීරගත වෙලා නොමැරී සිටින්න මැරෙනවා. අතක් ගින්නට දානවා නොදන්නාකම නිසායි මේ ගින්නට දැම්මේ කියලා විස පිච්චිලා නොමැරී සිටින්න මැරෙනවා. පින්වතුනි මේවා තේරුම් අරගන්න. ලොකු කුඩා කියලා නෑ. අවිද්‍යාවෙන් අනවබෝධයෙන් නොඇටහීමෙන් මේ කාර්යයන් කරන්නේ කියලා ඒකේ ප්‍රතිවිපාක අඩුවක් වෙන්න එනවාමයි පින්වතුනි. ඒ නිසා සත්පුරුෂයෝ හමු වෙන්න. ඊළඟට ද්වේෂ සහගතව කටයුතු කරනවා. ද්වේෂසිත 2ක් තියෙනවා. ෂණිකව ද්වේෂය එනවා. පුරුදු කරලා අසංකාරික සසංකාරික වශයෙන් කාගේ හරි බලපෑමකින් යුතුව ද්වේෂය ඇවිල්ලා වැරදි කරනවා. සත්තු මරනවා. අන් අයගේ අතපය කඩනවා. අන් අයගේ වස්තු විනාශ කරනවා. අන් අයට නින්දා අපහාස කරනවා. පරුස වචනයෙන් යුතුව බයිනවා. දොස් කියනවා. හින්ට් ගහනවා. මේ ආදී වචන භාවිතා කරනවා. වචී සංස්කාරයෝ ක්‍රියාත්මක කරනවා. පින්වතුනි ඔය සමාජ ජාලාවල තියෙනවා වාද පිටි කියයි, විවේචන කියයි, ඔය විදිහේ නොයෙක් ಜಾති කියයි. ඒ සියල්ල පින්වතුනි පටික සම්පයුක්තව ද්වේෂයව යුතුව කරනවා නම් ඒ සියල්ලම කරන කෙනාටත් බලපානවා, මෙහෙවන අයටත් බලපානවා, ඒවා අසන්නන්ටත් බලපානවා. බලපාලා තමන්ගේ හැම වාරයකම ඊළඟ භවවල දුක් විඳින්න අකුසල් එක් රැස් කරනවා. පින්වතුනි ඇමරිකාවේ හිටියා එඩ්ගා කේසි කියලා පුජ්‍යලේ. ඒ පුජ්‍යලයාට පුළුවන් ආත්ම භාව 10ක් එහාට කෙනෙකුගේ කියන්න. එක්තරා හමුදාවේ වැඩ කරන තරුණයෙක්. ඒ තරුණයා
ගිය තැන නින්දා අපහාස වලට පාත්‍ර වෙනවා, යන්නේ හැම තැනම පීඩාවට පත් වෙනවා. මේකට කාරණේ හේතුව ගිහින් අහනවා අරයාගෙන්, මට දරන්න බෑ මේ නින්දාව, මේ පීඩාව, මේකට හේතුව මොකක්ද කියලා. ඒ ගමන කියනවා, ඔබ මීට පෙර ආත්මේ අන් අයගේ වැරදි හොයා විවේචනය කරන්න පුරුදු වෙලා හිටපු පුජ්‍යලෙක්. විවේචනය කරන්න ගුණ නෙවේ හෙව්වේ, ඔබ අගුණමයි හෙව්වේ, දොස්මයි හෙව්වේ. හරියට කාක්කෙක් වගේ. කාක්කෝ පින්වතුනේ කුණු ගොඩවල් හොයාගෙන ගිහින් කුණුමයි අවුස්සන්නේ, ගඳ ගහනම එකමයි කරන්නේ. ඒකේ විපාකය තමයි ඔබට දැන් පිටිපස්සේ ඇවිල්ලා ඔබට දඬුවම් කරනවා, දෂ්ට කරනවා, හිංසා කරනවා, ඔබ වවපු දේ ඔබටම. ඕන්න බලන්න පින්වතුනි, කොහේ උපන්නත් මේවා Tamanට ආපසු පාරා බලල්ලක් වෙන හැටි බලාගන්න. ඒ නිසා සත්පුරුෂයෝ ආශ්‍රය කරමින් මාගේ හිතේ මේ පහළ වෙන ද්වේෂය, පටිගය පාලනය කරගත යුතුයි කියලා සත්පුරුෂ ආශ්‍රයකට යන්න. ආශ්‍රයකට ගිහින් ඒ අයගේ උපදෙස් ලබලා හිත සමාධිගත කරන්න, තැම්පත් කරගන්න, සංසුන් කරගන්න, සතුටෙන් ඉන්න පුරුදු වෙන්න. දැවෙන පිච්චෙන එකක් කරගන්න එපා තමාගේ හිත. ඒ තත්වයට හදාගන්න පුරුදු පුහුණු වෙන්න පින්වතුනි. ඊළඟට ලෝභසිත නිරන්තරයෙන්ම පින්වතුනි වතු පිටි වලට ලෝභකම් කරනවා, යාන වාහන වලට ලෝභකම් කරනවා, ඉඩම් කඩම් වලට ලෝභකම් කරනවා, දරු මල්ලන්ට ලෝභකම් කරනවා. මේ විදිහට නොයෙක් ಜಾති වලට ලෝභකම් කරනවා. එක්තරා පියෙක් කරත්ත ගොන් කරත්ත පදවන පියෙක්, එයා පොල්ලතු අදින එක කරන්නේ. හැබැයි බොහෝම ධාර්මිකයි, පොයදාට සිල් ගන්නවා, බණ අහනවා. මේ පියතුමා කොහොම හරි මේ පොල්ලතු අරගෙන යනකොට එක තැනක ඒ යනකොට නතර කරලා තැන් වල කෑම උයා ගන්න. ඉස්සර දැන් වගේ නෙමෙයි. ඉතින් මේ පියතුමා කැකුළු බතොයි, පරිප්පොයි, සූඩයි බැදලා හරි ගස්සලා නාන්න ගිහිල්ලා. ඉතින් මේ පියතුමාට මානසිකාරයේ වෙලා තියෙන්නේ මේ ආහාරය ගැන. රස තෘෂ්ණාව දෙකින් දෙකට මේක අකුසල කර්මපතයක් වෙලා ලෝභ සිතින් මේක මෙනෙහි කරමින් නාලා එන අතරේ මරණයටපත් වෙලා මතක් වුණේ නිමිත්ත හැටියට මානසිකාරය වුණේ ලෝභ මූල සිතක්. මොකද්ද? අර සූඩයි ගැනයි, පරිප්පු ගැනයි, කකුළුබත් ගැනයි. මැරිලා කොහෙද ඉපදිලා තියෙන්නේ? ප්‍රේතෙක් වෙලා. ටික කාලයක් යනකොට ඒ නිවසේම මිනිපිරියට ආවේශ වෙලා කියනවා, මම සීයා මේ දරුවාගේ. දරුවා අහනවා, ඔබ හොඳට පින් කරගත්ත කෙනෙක්, මේ මොකද වුනේ? මට වැරදුනා, මට ලෝභසිත පහළ වුණා, මානසිකාරය වුණා. ඒකමයි පහළ වුණේ දෙගෙන් දෙකට. ඒ වෙලාවේ මට මේ සූඩයෝ මතක් වුණා, මේ පරිප්පු මතක් වුණා. පින්වතුනි, මේ පියතුමා කියනවා තම දරුවන්ට, මම පින් කරගත්තා, සිල් ගත්තා, භාවනා කළා, ධර්මය ශ්‍රවණය කළා, දන් දුන්නා. මේ කෝවා කෙරුවත් මාගේ හිත අන්තිම මොහොතේ ලෝභයෙන් යට කරගත්තා. මට කල්පනා උනේම ලෝභය කුමක් සම්බන්ධවද? හාල් සූඩයි සම්බන්ධව, කැකුළු බත් සම්බන්ධව, පරිප්පු සම්බන්ධව. ඒකෙමයි නිමිත්ත ඒ නිමිත්තේමයි මං ගැලිලා හිටියේ. ඒකේ ගිලුණා, ඒකේ බැඳුණා, ඒකේ හිර වෙලා මං හිටියේ. ඒ නිසා මම මේ ලෝකෙට ආවේ, උපන්නේ. බලන්න පින්වතුනි, මොනතරම් භයානකද තමන්ගේ හිත වැරදි
මාර්ගයකට ගමන් කෙරෙව්වොත් අර සියලු පින්කන්ද යට කරගෙන මේ අකුසල් සිත බලවත් වුණා. මට දෙන්න මේ සූඩයි බෙදලා පරිප්පුයි බතුයි උයලා කැකුළු බතුයි ඒක කාලා මං හොඳ ලෝකෙකට යන්නම්. මේකෙන් මට හිර වෙලා බේරෙන්න බැරිකමයි තියෙන්නේ. බලන්න පින්වතුනි, ලෝභ හිත තමන් දමනය කරගන්න නැහැ. දමනය කරන්න උත්සාහ කරලා නැහැ, වීරිය කරලා නැහැ. තමා වැටිලා තියෙන විපත. ඒ නිසා සත්පුරුෂයෝ හමු වෙලා මේ ලෝභ හිත දුරු කරන්න, ඒ ලෝභ හිත සමග ලෝභ තව හිතක් තියෙනවා මානය. මානය අධික වෙනකොට ඒ මාන අධික සත්වයෝ මැරිලා ගිහිල්ලා ටිකක් මානේ නම් රිලව් වෙලා ඉපදෙනවා කියනවා, ගස් උඩින් යන සත්වයෝ වෙලා. අධික මානේ නම් බල්ලෝ වෙලා ඉපදෙනවා. බලන්න මොනතරම් භයානකද මේ ඒ සත්ව ජීවිතවල ඉපන්නොත් එහෙම. පිනක් කරගන්න බෑ, බණ ටිකක් අහගන්න බෑ, දන් ටිකක් දෙන්න බෑ. සත්පුරුෂයෙක් හමු වුණත් සත්පුරුෂයෙක්ද නැද්ද කියලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න අවශ්‍ය ඥානය, ඒ ඥාන ප්‍රඥා චෛතසිකය වැඩ කරන්න අවශ්‍ය වපසරිය ශක්තිය මොලේ නෑ පින්වතුනි. කොයි තරම්නම් භයානක තත්වයක්ද කියලා බලන්න පින්වතුනි මේ තත්වය. ඒ නිසා මේ ලෝභ හිත් බලටමයි අයිති මේ මාන හිතුත් මතක තියාගන්න. මානයයි ලෝභයයි මෙන්න මේවා තමාව විපතකට ඇදලා දානවා, දුකකට ඇදලා දානවා. අර පියතුමා ඇදලා දැම්මා වාගේ. අර පියතුමා ඇදලා දැම්මා වාගේ. තවත් එක පියතුමෙක් ගැන මම කියන්නම් මේ පින්වතුන්ට තේරුම් ගන්න. එක්තරා මධ්‍යස්ථානයක ප්‍රධාන දායකතුමා හැටියට හිටියේ. ඒ මධ්‍යස්ථාන ඉදිකිරීම් ආදී කටයුතු වලට ගොඩාක් කැපවෙච්ච අපවෙච්ච මූලික වෙච්ච පියතුමේ. වයෝ වෘද්ධ භාවයට පත් වෙලා හදිස්සියේ ඔහුගේ නහරයක් පිපුරුවා. දරුවෝ සියලු දෙනාම බොහොම වැදගත් තැන්වල ඉන්නේ. හොඳට මිල මුදල් තියෙන පවුලක්. මේ පියතුමා මරණයට පත් වුණා. මරණයට පත් වෙලා පත්තුනේ නහරයක් පුපුරලා. බොහෝ සංගරුවන වැඩියා මුන්න මේ පියතුමාගේ පාංශකූලෙට. ඇයි ඒ තරම් ගුණ යහපත් කෙනෙක් ප්‍රදේශයේම මධ්‍යස්ථානවලට පන්සල්වලට දායකත්වයේ ලබා දීලා තියෙනවා. තවද තමන්ගේ එකට හිටපු යාළුවා පැවිදි භූමියට පවා ඇරලා තියෙන්නේ මෙයාගේ බලකිරීමෙන් බලපෑමෙන් මඟ පෙන්වීම. මැරුණා. ඒ මැරුණා නිසා ඒ මරණය කියන පාංශකූලයට ඒ මහා සංඝරත්නය සියලු දෙනා ඇවිල්ලා තමන්ගේ යාළුවා හරියට මේ පියතුමා ගැන වර්ණනා කරලා මෙයා ස්ථීර වශයෙන් දිව්‍ය ලෝකයේ ඉඳගෙන බණ අහනවා ඇති ඒ තරම් වටිනා සත්පුරුෂයෙක් කියලා වර්ණනා කළා. ඒත් පින්වතුනි ගෙදරට එනකොට තම මිනිපිරීට ආවේශ වෙලා කවුද කියලා අහනකොට මම දරුවෝ මම මේ ගෙදර පියතුමා දැන් ඔය වැලලුව දේහේ අයිතිකාරයා. මං යකෙක් වෙලා ඉන්නේ. ඇයි කියලා අහනකොට තරහ ඇවිල්ලා. හේතුව මගේ ගෙදර මට ආසාවෙන් මැරෙන්න දෙන්නේ නැතුව මාව රෝහලට අරන් ගියාට මං ආස උනේ මගේ ගෙදර මැරෙන්න. මං උපන්නේ ඒ ගෙදරට ආසාවෙන් අවසාන මොහොතේ තරහවයි ආසා අවස්ථාව ඉෂ්ට කරගන්න බැරි වෙච්ච නිසා මං යකෙක් වෙලා ඉන්නේ. 7 දවසේ පින්කම කරන්න උනේ බැඳලා. ඔන්න පින්වතුනි බණ ටික කියන්න බැරුව ගියා හාමුදුරුවන්ට. ඒ තරම් දුෂ්කර වුණා. මෙයා කෑ ගහන්න පටන් ගත්තා. අන්න ඒ ලෝකෙට ගියාපුවාම බණෙන් වැඩක් නැහැ. එච්චර කල් බණ අහපුවා ඒ සියල්ලම වතුරේ ගියා වගේ.
මෙන්න මේ තත්ත්වය බලන්න පින්වතුනි මේ ගෙට හදා ආසා කෙරුවා ගල් වැලි සිමෙන්ති ලී දඬු ටිකට මොනතරම් අවිද්‍යාවෙන් වෙලිලාද ඒ ගල් වැලි සිමෙන්ති වලින් හැදිච්ච හැඩයක් මිස නිවසක් නොවේනේ ඒකට මොනතරම් රැවටිලාද කියලා බලන්න ඒ අවිද්‍යාව කොයිතරම් භයානකද කියලා බලන්න තේරුම් ගන්න ඔබ හැමදෙනා මේ විදිහට මේ ලෝකේ තියෙන ඔබ වතු පිටි වලට කැමති ගස් කොළන් වලට කැමති කොස් ගස් පොල් ගස් වලට කැමති ඒ වාට කැමති නිසා වැට මායින් වලට කැමති ඉඩම් කඩම් වලට කැමති මේ ඉඩම් කඩම් මට මෙච්චර අක්කර ගානක් තියෙනවා අක්කර 10ක් තියෙනවා අක්කර 20ක් තියෙනවා අක්කර 100ක් තියෙනවා අසවල් ප්‍රදේශෙ මෙච්චර තියෙනවා අසවල් රටේ මෙච්චර තියෙනවා මගේ වත්කම් මෙච්චරයි ඔය විදිහට මැති ඇමතිවරු පවා පින්වතුනි බොහොම තෘෂ්ණාවෙන් යුතුව එකතු කරගෙන යනවා රටට ලෝකෙට වැඩ කරනවා කියලා තමා දන්නෙත් නැහැ තමා වැටිලා ඉන්නේ මහා ප්‍රපාතයකට විපතකට කියලා තමන් දන්නේ නැහැ ගෝර වූ භයංකාර අපායකට යන දේවල් එකතු කරලා තියෙනවා බොහෝ අය තනතුරු තානාන්තර අම්මා තාත්තගෙන් මේ වැඩිපුර ලැබෙන බඩු මුට්ටු වතු පිටි යාන වාහන ඇඳුම් පැළඳුම් වලට කොයි තරම්නම් ගිජු වෙලා ඉන්නවද කියලා බලන්න. ඒ වාගේ ගිජු වෙලා පින්වතුනි මැරිලා ගිහිල්ලා ප්‍රේතයෝ යක්කු වෙලා විඳිනවා දුක්. ඒ ගිජු උනේ මොකකින්ද? ඕන් ඔය ලෝභ හිතෙන් වෙන මොකකින්වත් නෙවෙයි. එහෙමනම් ලෝභ හිත හරිම භයානකයි කියලා හිතට ගන්න ඕනේ පින්වතුනි. මේ ලෝභ හිතෙන් ගැලවෙන්න මහන්සි වෙන්න මේකෙන් ගැලවුණු තරමට තමයි Tamanට සැනසීම ලබන්න පුළුවන්. ඉතින් මේ වතු පිටි ඉඩකඩම් යාන වාහන නිලතල වලට Taman ගිජු වෙලා Taman අපායට පාර කපා ගන්නවා. මහා සත්පුරුෂයෝ ඕවා පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගත්තේ නැහැ. ඒවා නිකන් කැහි සොටු සෙම වගේ සැලකුවේ. බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයක සිටු පුත්‍රයෙක් හැටියට ඉන්නවා. ඒ සිටු පුත්‍රයෙක් හැටියට ඉන්නකොට එයාගේ මල්ලිත් ඉන්නවා. මේ මල්ලි මරණයට පත් වුණා. පත් වෙනකොට කල්පනා කරනවා මෙච්චර මහා ධනස්කන්ධයක් තිබිලා මේකෙන් භාගයක්ම මල්ලිට තිබුණේ. ඒ එකක්වත් ක්ෂණ මාත්‍රයක්වත් අරන් ගියේ නැහැ. ඊතා කුඩා මාත්‍රයක්වත් ගෙනිච්චේ නැහැ. ඒ කුඩා මාත්‍රයක්වත් නොගිනපු ගෙනිච්චේ නැති මේ මල්ලේ මරණයට පත් වුණා. මරණයට පත් උනේ මේ හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඇවිදිනකොට හාන්සි වෙලා ඉන්නකොට මේ ඕනෑම වෙලාවක මාත් මේ විදියට මරණයට පත් වෙනවා. මේ මාත්‍රයක්වත් පොඩ්ඩක්වත් අංශුවක්වත් මාව රැගෙන යන්නේ නැහැ මේවා. මොන තරම් මුලාවකද මං ඉන්නේ කියලා මෙයා යෝනිසෝ මනසිකාරය දියුණු කරන්න පටන් ගත්තා. මල්ලිගේ ආදාහනය බලන්න එන පිරිස චෝදනා කරන්න බනින්න පටන් ගත්තා. අයියා අඬන්නේ නැහැ. මල්ලි මැරුණු එක ගැන සතුටු වෙලා මේ මොකද ඉතිරි භාගෙත් ලබා ගන්න පුළුවන් කියලා. චෝදනා කරනකොට අයියා කියනවා මම මේ අඬන්නේ නැත්තේ මට මේ අවබෝධයක් ආවා. මේ මරණය මටත් හිතගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගෙන ඉන්නකොට හාන්සි වෙලා ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට මේ කොයි වෙලාවෙ හෝ මටත් උරුම වෙනවා. මම මේ වාගේ මෝහයෙන් යුතුව තණ්හාවෙන් යුතුව මේ වගේ ඇලිලා ගැලිලා හිටියොත් මා දැවැන්ත විපතකටපත් වෙන්නේ ඊළඟ භවයේ මා ඉපදෙන්නේ പ്രേත ලෝකේ තිරිසන් ලෝකේ ආදී තැන්වල. එවිට මට පිහිට වෙන්න කෙනෙක් නැහැ. මා මේකෙන් ගැලවෙන්න ඕන කියන අවබෝධයයි මම මේ හදමින් හිටියේ. එම නිසා මේ මල්ලිගේ ආදාහන කටයුතු ඔය ඇත්තු කරලා මේ සියලුම වස්තුව නුඹලාම කැමති පරිදි පරිහරණය කරපල්ලා. මට මේවා කැහිසොටු තරම්වත් දූවිලි තරම්වත් අතුගාලා එළියට දාන
දෝවෙලි තරම්වත් වටින්නේ කියලා ප්‍රතික්ෂේප කළා පින්වතුනි. ඔන්න සත්පුරුෂයන්ගේ කල්පනාව. එහෙමනම් මේ පින්වතුන් හිතන්න මේ ලෝකවාසී සත්වයෝ මනුස්සයෝ මොනතරම් තණ්හාවෙන් යුතුව මිල මුදල් වලට ඉඩකඩම් වලට තනතුරු තානාන්තර වලට මැරෙන පුටුවේ දක්වාම මැරෙන ඇඳ දක්වාම මැරෙන මොහොත දක්වාම මේ ගමන් කරනවාද කියලා හිතන්න පුහුණු වෙන්න. ඔවුන් කොහෙද යන්නේ කියලාත් හිතන්න පුහුණු වෙන්න. හරි අසරණයි ඔවුන්, හරි විපතකයි ඉන්නේ ඔවුන් කියන එක තේරුම් අරගන්න. ඒ නිසා සත්පුරුෂයෙක් හම්බෙලා ඔබ අවවාද අනුශාසනා ලබන්න මේ ලෝභ හිතෙන් ගැලවෙන්නේ කොහොමද? මේ මාන්න හිතෙන් ගැලවෙන්නේ කොහොමද කියලා අනුශාසනා ලබන්න. ඒ නිසා මේ පින්වතුන් හැමදෙනාම දැන් තේරුම් ගන්න මා ගැලවෙන්න ඕනේ මගේ හිතේම පහළ වෙන හරියට පිලල්ලු වගේ ගස්වල හැදෙන ගස්වල පිලල්ලු හැදෙනවා. ඒ තමයි පින්වතුනි පේර ගස්වල අඹ ගස්වල බෙලි ගස්වල පිලල්ලු හැදිලා ඒ අතු ඒ ගස් විනාශ කරලා දානවා. ආන්න ඒ වාගේ මගේ ජීවිතේ හිත කියන ඒ වටිනා ජීවිතේ විනාශ කරලා දානවා. මගේ හිත ඇතුළෙම ඉන්න කවුද? ලෝභ දේශ මොහ. හරියට කඳ පණුවා කඳම කාලා කඳම විනාශ කරනවා වගේ. කේල් ගහේ හැදෙන කේල් පණුවා කේල් ගහ කාලා විනාශ කරනවා. කොස් ගහේ හැදෙන කඳ පණුවා කොස් ගහ විනාශ කරලා දානවා. අපේ හැඟේ හැදෙන පිළිකා පණුවෝ අපේ ජීවිතේ විනාශ කරලා දානවා. මුළු ජීවිතේම මරණයට පත් කරලා දානවා. ඒ වගේ හිතේ හැදෙන ඉන්නවා භයානක පණුවෝ වගේක්. ඒ තමයි ලෝභ දේශ මොහ. මේ අය අපේ ජීවිතේ විනාශ කරලා දානවා, හිත විනාශ කරලා දානවා. ඒ නිසා මේ ලෝකේ කිසිම වස්තුවක් සාර භාර වශයෙන් ගන්න නැහැ. ඒ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ගොදුරු වෙන ධර්මයන් බව මතක තියාගන්න. ඇඳ පුටු මේස යාන වාහන පුජ්‍යලයෝ දෙවිවරු බ්‍රහ්මයෝ සතර අපායික සත්වයෝ බල්ලු බලල්ලු හරක් එළු බැටළු මේ සියල්ල විනාශ වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයට ගොදුරු වෙන අය කියලා තේරුම් ගන්න පින්වතුනි. ඒ අය නැවතත් තැනක කොහේ හරි ගිහින් එනවා, උපදිනවා, ජාති වෙන අය, ජරාවට පත් වෙන අය. ඒ කොහේ උපන්නත් ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙන ලෙඩ වෙන අය, මරණයට පත් වෙන අය, ශෝකය උපද්දවලා දෙනවා. ඒ උපදිච්ච ඕනෑම තැනක කෙලෙස් වඩා දලු දදා පැලවෙනවා පොකුරු ගගහ. ඒ නිසා මේ කිසිවකට මා ඇලෙන්න ඕනේ නැහැ. මේ සියල්ලෙන් මා ඉවත් වෙන්න ඕනේ. ඔන්න ඕක ඒකායන වශයෙන් අදිෂ්ඨානයක් හැටියට මේ සියලු දෙනා ලබා ගන්න. අපේ බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා, සමාජ සෝදකයා, ඔලු සෝදන්නා, වේර විහාර දහසක් හදනවට වඩා මේ විදිහේ මේ මනසවල් පිරිසුදු කිරීම 100 ගුණයකින් 10 ගුණයකින් ලක්ෂ ගුණයකින් වටිනවා කියන එක මතක තියාගන්න. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කීවේ බුදුහාමුදුරුවෝ ඒ අයට. යන්න මගේ අවවාද අනුශාසනාව ඔබත් ලැබමින් අනික් අයටත් කියා දෙන්න. කවුරු හරි එක්කෙනෙක් හරි කමන්නේ හම්බෙන අයට කියලා දෙන්න. බුදුහාමුදුරුවෝ පටන් ගත්තේ 5 දෙනාගෙන් පටන්ගෙන මේ මුළු ලෝකෙටම මේ සද්ධර්මය දුන්නා. ඔලු සුද්ධ කිරීමේ ධර්මය, ඔලු පිරිසිදු කිරීමේ ධර්මය, හිත් පිරිසිදු කිරීමේ ධර්මය, කෙලස් ඉවත් කිරීමේ ධර්මය උන්වහන්සේ මුළු ලෝකෙටම දුන්නා. ඔබත් එහෙම කෙනෙක් වෙන්න පින්වතුනි. මේ හිත පිරිසිදු කිරීමයි බුදුහාමුදුරන්ගේ වැඩපිළිවෙල. මා ඒකේ නිරත වෙන්නේ කියන අදිෂ්ඨානය හැමදෙනාම හිතට ගන්න කියලා මේ 15ක් පොහෝ දින හැමදෙනාටම ආශිර්වාද කරනවා. මේ පින ඒ සඳහාම හේතුවක් වේවා කියලා
ප්‍රාර්ථනා කරනවා.